විඳින විඳවන ජීවන අරගලය ඉතාලි කතා. අයිබෝන් ඉතාලිය ජීවත් වෙන ඔබට අතිශයින්ම වැදගත් වෙන කරුණු සවිස්තරාත්මකව අරගෙන එන පුන්තු ඉමිග්‍රාන්ති ආයතනය ඔබට තිලන කරන ඉතාලි කතා වැඩසටහනත් එක්ක අදත් බොහොම ආදරයෙන් ඔබ පිළිගන්නවා. පුන්තු ඉමිග්‍රාන්ති සමූහයේ කළමනාකරන අධ්‍යක්ෂිකා වීණා ගමගේ මහත්මිය අදත් අපිත් එක්ක එකතු වෙන අයිබෝන් ඔබතුමියට. අයිබෝන් නිමේෂ්. හොඳයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆැමිලියාර් එහෙම නැත්නම් ෆැමිලි වීසා සම්බන්ධ කාර්යයන් පිළිබඳව. මම වීණාගමගේ මහත්මියගේ මුලින්ම දැනගන්න කැමති මොන කැටගරිස් වල පර්මිසර් සර්ජෝනෝ වර්ග වලින්ද ෆැමිලියාර් එක අයදුම් කරන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් නිමේෂ්. පර්මිසර් සර්ජෝනෝ එකකින් ෆැමිලියාර් එකක් සඳහා අයදුම් කරද්දී වෛද්‍ය ප්‍රතිකාර කියන පර්මිසර් සර්ජෝනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිකුත් කරන පර්මිසර් සර්ජෝනෝ එක ඇරෙන්න බොහෝ විට අනිකුත් පර්මිසර් සර්ජෝනෝ වලින් පවුලේ සමාජිකයන් එක්ව විසීම සඳහා ඉතාලියට කැඳවා ගන්න පුළුවන්. අර අපි මුලින්ම කිව්වා වගේ එතෙන්දී බොහෝ වෙලාවට මේ වීසා එක ගැන අවසාන තීරණය ගන්නේ ඒ අදාළ පළාතේ ප්‍රෙෆෙක්ටුර එක. එතකොට ඒගොල්ලන්ට ඉදිරිපත් කරන කාරණා සම්බන්ධවයි පැහැදිලි විදිහටම උත්තරයක් දුන්නොත් මේක ගැන රිෆියුජි වලට අසීල වලට ලවරෝ අවතෝනමෝ ලවරෝ සුබෝර්ඩිනාතෝ එතකොට රිසර්ච් වලට එන අය මේ හැමෝටම වගේ පවුලේ සමාජිකයන් ගෙන්න ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ අර අපි කිව්වා වගේ එවුන්ගේ නඩත්තුව සඳහා ප්‍රමාණවත් වියදමක් Taman සතුව තියනවාද කියන එක ප්‍රමාණවත් ආදායමක් තියනවාද කියන එක ඉදිරිපත් කරන එක තමයි. එතකොට වීණ මහත්මිය අපිට ෆැමිලියාර් එකකින් ගෙන්න ගන්න පුළුවන් මොන උදවියද අපේ? ඔව් නිමේෂ්. ෆැමිලි වීසා එකකින් Tamanගේ ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙනවා සැමියා හෝ බිරිඳ. එහෙම නැත්නම් සහකරුවෝ සහකාරිය සැමියා හෝ බිරිඳ කියලා සහකරුවෝ සහකාරිය කියලා කිව්වේ නීත්‍යානුකූලව නොවන විදියට එක්ව ජීවත් වෙනවා නම් ඒක නීතිය ඉස්සරහා ඉදිරිපත් කරන්න පුළුවන් නම් තානාපති කාර්යාලයට හෝ එතනදී ඉදිරිපත් ඉල්ලන ලියකියවිලි වෙනස් නමුත් එක්ව වාසය කරන තමන්ගේ සහකරුවෝ සහකාරිය නීත්‍යානුකූල විවාහ සහතිකයක් නොමැති වුණත් ඔහු අයව ගෙන්න ගන්න පුළුවන්. දෙමව්පියන් වයස අවුරුදු 65ට වැඩි දෙමව්පියන් අවුරුදු 65ට අඩු වුණත් දෙමව්පියන් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ වෙනත් දරුවන් ඉන්නවා නම් ඔවුන්ට තමන්ගේ දෙමව්පියන් නඩත්තු කරන්න බෑ. එහෙම නැත්නම් සෞඛ්‍ය ප්‍රශ්න එහෙම නැත්නම් දෙමව්පියන්ට බරපතල සෞඛ්‍ය ගැටලු තියෙනවා. මේ වගේ කාරණා ඉදිරිපත් කළොත් දෙමව්පියන්ව ගෙන්න ගන්න පුළුවන්. වයස අවුරුදු 18ට අඩු දරුවන්. ඊට අමතරව වයස අවුරුදු 18ට වැඩි දරුවනුත් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි අපි ඉදිරිපත් කරන්න ඕනේ මේ දරුවන් යැපෙන්නේ තමන්ගෙන් බරපතල විදිහට මේ දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. හෝ ඔවුන්ට තනිවම ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්න හැකියාවක් නැහැ. කියන සෞඛ්‍ය මානසික සෞඛ්‍ය වෙන්නත් පුළුවන්. මේ කාරණා වෛද්‍ය කරුණු මගින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේගොල්ලන්ව ගෙන්න ගන්න පුළුවන්. ඒත් එක්කම තව එක දෙයක් කියන්න ඕන ස්වභාවික දෙමව්පියන්. ඉතාලි භාෂාවෙන් කිව්වොත් ජෙනිටෝරි naturale. ඒ කියන්නේ සමහර විටක විවාහ සහතිකයක් නොමැතිව ඉපදිච්ච දරුවෙක් මොන ක්‍රමයකින් හරි ඉතාලියට ගිහිල්ලා ඔහුගේ හෝ ඇගේ දෙමව්පියන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. නමුත් මේ දරුවට ඉදිරිපත් කරන්න නීත්‍යානුකූලව ඉදිරිපත් කරන්න බෑ. මේ දෙමව්පියෝ විවාහක නැති නිසා. ඉතින් මේ දෙමව්පියන්වත් දරුවන්ට පුළුවන් ස්වභාවික දෙමව්පියන්ව තමන් ළඟට ගෙන්න ගන්න. වෙනමත්මිය අපි දන්න දෙයක් තමයි ඉතාලියේ සංක්‍රමණික නීති වාර්ෂිකව වෙනස් වෙනවා. එතකොට මේ ෆැමිලියාර් සම්බන්ධයෙන් තියෙන අලුත්ම අප්ඩේට්ස් මොනවද සංශෝධන මොනවද? ඔව් නිමේෂ් නිරතුරුවම සංක්‍රමණික නීති ඉතාලිය වෙනස් වෙනවා. අර අපි කලින් කිව්වා වගේ යුරෝපා සංගමයට පොදු නීති පද්ධතියක් හදන හින්දා එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම ඔය හැම එකක්ම වෙනවා. මේ මෑතකදී වෙච්ච වෙනස්කම තමයි මම හිතනවා මේක වැදගත් වෙයි ගොඩක් අයට. ඉතාලියේ ස්ථිර පදිංචි රෙසිඩන්ට් එක අවුරුදු 2කට අඩුවෙන් තියෙන කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් ෆැමිලියාර් වීසා එකක් අයදුම් කරන්න බෑ. මේක අවස්ථාවක් කරගන්නවා පුළුවන් ඉක්මනින් පර්මිසර් සර්ජෝනෝ එක අතර ගත්ත හැටියේම ඔබ රෙසිඩන්ට් එක ඔබගේ පදිංචිය දැනුම් දෙන්න පදිංචිය සනාථ කරගන්න ළඟම තියෙන නගර සභාවට ගිහිල්ලා පවුලේ සමාජිකයන් ඔබ වෙතට ගෙන්වා ගැනීමට අදහස් කරනවා නම් මොකද රෙසිඩන්ට් එක වසර 2ක් නැත්තම් එයාට
ෆැමිලියර් එක දාන්නත් බෑ. එන කෙනත් වසරක් ඉතාලිය අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ශ්‍රී ලංකාවට දුවගෙන යන්න බලාගෙන ඉන්න එපා. බබාලව ඉස්කෝලේ යවන්න ඕනි. බබාලට ඉස්කෝලේ යන්න ඕනි. ලිව් අරගෙන ආවේ කියලා එහෙම යන්න නම් මේ විදිහට හම්බ වෙන්නේ නැහැ. දැන් එතකොට ෆැමිලි වීසා එකක් ෆැමිලියාර් එකක් අයදුම් කරනකොට අතේ මිටේ තියෙන ගාණක් බලන්න ඕනනේ. මොන වගේ මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕනද මෙහෙම දෙයක් අයදුම් කරන්න? ඔව් නිමේෂ්, කවුරු හරි කෙනෙක් තමන්ගේ පවුලේ සමාජිකයන් තමන් වෙතට කැඳවා ගන්නවා නම් ඔහු එයට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන සහ එන සමාජිකයව නඩත්තු කරන්න ප්‍රමාණවත් වැටුපක් ලබන කෙනෙක් කියලා අපි ඉදිරිපත් කරන්න ඕනි. හැබැයි මේක අවස්ථාවක් කරගන්න ඕගලන්ට මතක් කරන්න ඔබ ප්‍රොටෙක්සියෝනි ස්පෙෂාලේ එහෙම නැත්නම් සුසිඩියාරියා මොටිවි හුමනිටාරි කියන කැටගරීස් වල පර්මිස සොජෝර්නෝ එකක් තියෙන කෙනෙක් නම් මතක තියාගන්න මේ කියන ආදායම් වාර්තාව මේ කියන වාර්ෂික වැටුප් වගුව එහෙම නැත්නම් මේ කියන වැටුප් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒක මම හිතනවා වැදගත් වෙයි කියලා. මම කොලේ බලාගෙන කියන්න නිමේෂ් මොකද මේ ඊයේ පෙරේද අවුට් වෙච්ච ආදායම් වාර්තාව තමයි මගේ අතේ තියෙන්නේ. අප්ඩේට් එක සමාජිකයන් ගෙන්වා ගැනීමේදී ඉතාලියට වැදගත් වෙයි කියලා මම හිතනවා. එතනදිත් ඒක කැටගරීස් දෙකකට වෙනස් වෙනවා. අවුරුදු 14ට වැඩි කෙනෙක් වැඩි පවුලේ සමාජිකයන් සඳහා එක මුදලකුත් වයස අවුරුදු 14ට අඩු බාලවයස්කාර දරුවන් තමන් විතර කැඳවා ගැනීමේදීත් වෙනත් ආදායමක් ඉදිරිපත් වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ෆැමිලියාර් එකකදී සමාජිකයන් දෙදෙනෙක් සඳහා එවුරු 13500ක් විතර ඕනි වෙනවා. දල වශයෙන් 13500ක් විතර ඕනි වෙනවා. තුන් දෙනෙකුට ඕනි වෙනවා 17500ක් විතර. හතර දෙනෙකුට ඕනි වෙනවා 20500ක් විතර. හැබැයි මේ 20500ක් විතර කිව්වේ 20458ක් 20481ක් වගේ ගාණක් කියන එක තමයි නිමේෂ් කිව්වේ. බාලවයස්කාර දරුවන් සඳහා නම් එක් සමාජිකයෙක් සඳහා වයස අවුරුදු 14කට අඩු දරුවෙක්ට ගෙන්න ගන්නවා නම් ඒවර 10000 ගාණක වාර්ෂික ආදායමක් තිබුණාම 10500ක වාර්ෂික ආදායමක් තිබුණාම ප්‍රමාණවත්. හොඳයි. මම දැන් දැනගන්න කැමතියි වෙන්වුණු දෙමව්පියන්ගේ බාලවයස්කාර දරුවෝ ඉන්නවා. එතකොට මේ අයට ෆැමිලියාර් එක ලබා ගනිද්දි මේ තත්වය කොහොමද බලපාන්නේ? කොහොමද මේ ගැන කටයුතු කරන්න ඕනේ? ඔව් නිමේෂ්, ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා ලෝකයේ හැමතැනම වගේ නීත්‍යානුකූල දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ ලංකාවෙත් ඒක එහෙමයි. එහෙම වුණාම අසරණ වෙන්නේ අපේ දරුවෝ. ඉතින් දික්කසාදයකදී අපි දන්නවා දරුවන් ඉදින විවාහයකදී නීත්‍යානුකූල වෙන්න උනොත් දික්කසාද වුණොත් ඒ දරුවන්ගේ අයිතිය නීත්‍යානුකූලව එක් දෙමව්පියෙක්ට පැවරෙනවා. එතකොට එම දරුවන් විදේශගත නීත්‍යානුකූලව Taman වෙත අයිති වෙච්ච දරුවෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නීත්‍යානුකූලව උසාවියෙන් අයිති වෙච්ච ලියකියවිලි ඉදිරිපත් කරලා දික්කසාද නඩු තීන්දුව නියත තීන්දුව නයිසයි තීන්දුව දෙකම ඉදිරිපත් කරලා මේ ලියකියවිලි අධිකරණ අමාත්‍යාංශයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරලා ඉතාලි තානාපති කාර්යාලයෙන් කොළඹ තියෙන ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කරලා මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නීතියෙන් අයිති වෙච්ච දෙමව්පියෝන්ගේ එකයිකු ලංකාවේ ඉන්නවා නම් විදේශයේ සිටින මව හෝ පියා ළඟට යවන්න ඕන නම් తాවකාලිකව හෝ එතනදී පැන නගින ප්‍රශ්නයක් තමයි දරුවන් අයිති වෙච්ච මව හෝ පියා නීත්‍යානුකූලව මේ අවසරය දෙනවා කියලා විදේශයක ඉන්න තමන්ගේ මව හෝ පියා බැහැ දකින්න මේ බාලවයස්කාර දරුවට නීත්‍යානුකූලව නීතිඥයෙක් ලවා ලියවිලක් සකස් කරගෙන අර කියපු ක්‍රමයටම අධිකරණ අමාත්‍යාංශයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරගෙන මේ ලියකියවිලිත් එක්ක තානාපති කාර්යාලයට බාර දුන්නාම ඔහු ඒ දරුවට පුළුවන් විදේශයේ වෙසෙන තමන්ගේ මව හෝ පියා ළඟට යන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊළඟට වෙන මහත්මිය මට කියන්න වයස අවුරුදු 14ට අඩු දරුවන්ට ෆැමිලියාර් අයදුම් කරද්දී ෆැමිලි වීසා අයදුම් කරද්දී මොන වගේ නීති රීතිද බලපාන්නේ? එතනදී නිමේෂ් මතක් කරන්න ඕන පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. මූලික කාරණා නම් අර අපි කිව්ව මූලික කාරණාවක් තමයි ආදායම. ආදායම වැඩිහිටි පුද්ගලයෙක්ට අයදුම් කරන ප්‍රමාණයට වැඩිය ඉතා පොඩි ප්‍රමාණයක් තියෙන එවරෝ 10500කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි මේ දරුවා වයස අවුරුදු 14ට අඩු වෙන්න ඕනේ. 18ට අඩු නෙමේ. 14ට අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඉදුනිතාලෝජ්ජතීව කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔස්පිටලියුමක් දුන්නාම ඒ කියන්නේ මේ දරුවාට වාසයට සුදුසු නිවසක් දෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක්
ඉදිරිපත් වෙනවා නම් හොස්පිටල් ලියුමක් කියලා අපි ඒකට කියනවා අමුත්‍යෙක් විදියට මේ දරුවා පිළිගන්නවා කියලා. මේ ලියුම ප්‍රමාණවත් නගර සභාවෙන් සහතික කරන හොස්පිටල් ලියුම. ලේතරදී හොස්පිටල්. මේක ප්‍රමාණවත්. ඉතින් මම හිතනවා මේ දෙක තමයි වැදගත්ම වෙන්නේ. මොකද අපේ අයට ෆැමිලි වීසා එකක් කරද්දී පැන නගින බරපතලම ගැටලුව තමයි වාසයට සුදුසු නිවසක් නැතිකම එක්ක කුලියට ඉන්න නිවස සමාජිකයන් ගානට ප්‍රමාණවත් නැහැ. එහෙම නැත්නම් නිවස හිමි අය කැමති නැහැ එම සහතික නිකුත් කරන්න. සහ ආදායම ගොඩක් අය රැකියා කොන්ත්‍රාත්තුවෙන් පිට ටැක්ස් මුදල රජයට ගෙවන්න ඕනි, බදු මුදල අඩුවෙන් ගෙවන්න ඕනි හින්දා ඒගොල්ලෝ පොඩි කොන්ත්‍රාත් එකකට වැඩ කරනවා. එතකොට පවුලේ සමාජිකයෙක් ගෙන්න ගන්න යන මොහොතේදී තමයි ඒගොල්ලන්ට මතක් වෙන්නේ මේ ආදායම මදි නේද කියලා. ඉතින් තියෙන වාසිය ඕක තමයි මං හිතන්නේ අවුරුදු 14ට අඩු දරුවෙක්ව ඉතාලියේ Taman ළඟට ගෙන්න ගන්නවා නම් ඉදනිතා ලොජ්ජතීව එක සහ ආදායම කියන එක ලොකුවටම බලපාන්නේ නැහැ. හොඳයි අපි විශ්වාස කරනවා මේ කතා බහ කරන දේවල් ඇත්තටම මේ ඉතාලියේ ජීවත් වෙන අපේ ජනතාවට තමත් වැදගත් දේවල් මේ ඉතාලි කතා තුළින් අපි අනාවරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් යම් කෙනෙක්ට වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් ඔබතුමී සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔව් නිමේෂ් අපේ දුරකථන අංක දෙක මම ආයි මතක් කරන්නම් 331 83 927 එහෙම නැත්නම් 331 912 49.05 මේ අංක දෙකේම WhatsApp හරහා හෝ එහෙම නැත්නම් කෙලින්ම අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕනෑම මොහොතක සුහදශීලීව ඔබ දැනුවත් කරන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා, සූදානමින් ඉන්නවා. එමනම් ස්තුතිවන්ත වෙනවා ප්‍රොන්තෝ ඉමිග්‍රාති සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා වීණාගමගේ මහත්මියට. ස්තුතියි. එහෙමනම් තවත් තොරතුරුත් එක්ක ඔබට වැදගත් වෙන තවත් කරුණු කිහිපයක් එක්ක අපි ඉදිරියේදීත් ඔබ මුණ ගැහෙනවා ඉතාලි කතා තුළින්. පුන්තෝ ඉමිග්‍රාති අපේ භාෂාවෙන් අපේ තැනක්.